good evening හැමෝටම අද මම කියා දෙන්න හදන්නේ කොහොමද ඉක්මනින්ම බයිසිකල් ස්ටන්ට් පුරුදු වෙන්න කොහොමද? ඒ කියන්නේ බයිසිකල් වීල් ගන්න ටක් ගාන ස්ටෙප් අපි අල්ල ගන්න කොහොමද? සාමාන්‍යයෙන් සතියක් වගේ ඇතුළත අපිට ස්ටෙප් අල්ල ගන්න පුළුවන් හරියට කැපවීමෙන් උනන්දුවෙන් කරන්න ඕනේ හැබැයි. ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම අපි මුලින්ම ස්ටෙප් එක පුරුදු වෙන්න ඕන උඩ ගන්න විදිය. ඊට පස්සේ අපි ඇක්සලරේටර් බැලන්ස් එක තියාගන්නේ කොහොමද? ඊට පස්සේ බ්‍රේක් එක පොයින්ට් බැලන්ස් එක ඒ ටික තමයි පුරුදු වෙන්න ඕන. අපි මේ ටික පුරුදු වුණාට පස්සේ බයික් එක ස්ටන්ට් ගන්න පුළුවන්. සාමාන්‍ය මුලින් බ්‍රේක් බැලන්ස් සෙට් කරනවා. ඉතින් කකුලක් එල්ලගෙන තමයි පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බ්‍රේක් එක සෙට් වුණාට පස්සේ තමයි ඔයා යන්න ඕන ඊළඟ ස්ටෙප් වලට. මම බේසික් ටික මුලින්ම ඔයාලට කියා දෙන්න. අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා බලන් ඉන්න ඔයාලට. හරි අපි මුලින්ම යමු එනම් brake balance එකට. brake balance එක, accelerator balance එක, clutch balance එක. ඒ තුනට යමු. අපි ඒ තුනම එකට තමයි පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ නැත්තම් බෑ. නැත්තම් අනිත් පැත්ත ගන්නවා නම් මන වෙනවා. ඊට වැඩිය හොඳයි අපි තුනම එකට යන්. අපි දැන් එනම් බලමු. ඔයා අනිවාර්යෙන්ම brake එකයි ඔයාගේ මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම ඕවර් පොයින්ට් එක ඔයාගේ තියෙන්නේ බයිසිකල් එකක ඔයා සාමාන්‍ය පුෂ් සයිකලයක් ගත්තොත් පුෂ් සයිකලේ අපි වාඩි වෙලා ෂීට් එකේ එක කකුලක් එල්ලගෙන ඒ කකුල බිම තියාගෙන ඔයා තියලා බලන්න බයිසිකලේ ඔයාට බැලන්ස් පොයින්ට් එකක් තියාගන්න ඉන්න පුළුවන්. ඒ කියන්නේ පැඩල් එකට එක කකුලක් තියාගෙන මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් ගාන තමයි බැලන්ස් පොයින්ට් එක. මෝටර් බයික් එකත් ඔයා උස්සලවා එතන තමයි බයිසිකල ස්ලෝ කරගන්න ඕන. උඩට ගන්න අරගෙන එතන තමයි ස්ලෝ කරන්න ඕන. හරි. ස්ලෝ කරාට පස්සේ තමයි ඔයා එතනින් එහා ඇක්සලරේටර් බැලන්ස් එක හදා ගන්න ඕන. ඇක්සලරේටර් බැලන්ස් එක කියන්නේ ඔයා උඩ ගන්නකම් ඔයා ගන්න ඕන මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් අපි රේස් එකේ නෝමලි තියාගෙන ඉන්න ඕන. නෝමලි තියාගෙන ඉඳලා අපි එකපාර ක්ලච් එක බ්‍රේක් එක දෙකම රිලීස් කරද්දී තමයි ඇක්සලරේටර් කරන්නේ. හරි මම ඔයාලට ට්‍රයල් එකක් පෙන්නන්න. ඔයා බලාගෙන ඉන්න බ්‍රේක් එක රිලීස් වෙන විදිහ කකුලේ. Amen. Oh. Yes, please.
ඔඩ වීලක් යන ඔය. ඔය අනිවාර්යෙන් මතක තියාගන්න ඇස්ලරේටර් බැලන්ස් එක නීඩ්ම අනිවාර්යෙන් මේ පොයින්ට් එක අනිවාර්යෙන් ඕන. මොකද ඇස්ලරේටර් වැඩියෙන් ඇස්ලරේටර් බැලන්ස් එකක් නැත්නම් අනිවාර්යෙන් බ්‍රේක් බැලන්ස් කොච්චර තිබ්බත් අර නැහැ බ්‍රේක් එකත් ගලවගෙන අනිත් පැත්ත ගහනවාම තමයි. ක්ලච් එකත් ඒ වගේම තමයි ක්ලච් එක බ්‍රේක් එක ඇස්ලරේටර් එක ෆස්ට් වෙන්න ඕන. ඇස්ලරේටරෙන් තමයි බයික් එක බැලන්ස් වෙන්නේ. ඇස්ලරේටරෙන් තමයි බයිසිකලේ උඩ එන්නේ. උඩ අරගන්නකම් විතරයි පොඩ්ඩක් රේස් කරලා ගන්නවා. ඊට පස්සේ බයිසිකලේ අඬවන්න දෙයක් නැහැ. බයිසිකලේ ස්ලෝලි බයිසිකලේ දැනෙන්නේ නැතුව ඉන්නේ. බැලන්ස් පොයින්ට් එකට ආවට පස්සේ ඔයා බ්‍රේක් එක වැඩි පා ගන්න නැතුව බ්‍රේක් එක බැලන්ස් එක තියාගෙන ඔයා බය වෙන්න එපා. බයිසිකලේ ඕවර් ආවට පස්සේ බය වෙන්න එපා. බයික් එක වැටෙන්නේ නැහැ. බ්‍රේක් එක තියෙන නිසා වැටෙන්නේ නැහැ. ඇස්ලරේටර් ස්ලෝ කරගන්න. ඇස්ලරේටර් ස්ලෝ කරගන්න. උඩදී ගොඩක් ස්ලෝ කරගන්න. මේ මම කරන විදිහට අනිවාර්යයෙන් ස්ලෝ කරගන්න. ඒක ගන්නකම් විතර පොඩ්ඩක් රේස් කරලා ගන්න. හරි මුලින්ම අපි පුරුදු වෙන්න ඕන ක්ලච් එක හැන්ඩල් ගන්න කොහොමද කියලා. ඔයාලට ගොඩක්ම ලේසි තනි ඇඟිල්ලට ක්ලච් එක බැලන්ස් කරන්න මුලින්ම පුරුදු වුණා නම් තනි ඇඟිල්ලට කරද්දී ඔයාලට ෆ්‍රී ස්ටයිල් අනාගතයේදී ෆ්‍රී ස්ටයිල් ගාද්දී ගොඩක්ම පහසු වෙනවා. ඇඟිලි දෙකට වැඩි ඇඟිලි තනි ඇඟිල්ලට ලේසි. තනි ඇඟිල්ල මෙහෙම තියාගන්න ඕන අනිවාර්යයෙන් බලා ගන්න. ගියර් එක දාන්න. සීට් එකේ අනිවාර්යයෙන්ම ටැංකියට කකුල සාමාන්‍ය මේ අය තියා ටච් කරන් වගේ තියා ගන්නවා. නැත්නම් බයිසිකලේ එහා මෙහා යනවා. ඔයාලා තව එකක් මතක තියාගන්න බයිසිකලේ අනිවාර්යයෙන්ම ඇදේ යන මන යන්නේ. ඔයාගේ බය චකිතේ අර ඕවර් පොයින්ට් එකට ආවම ඔයා බය මේක වැටේද අනිත් පැත්තේද එහෙම වෙන්නේ නැහැ. ඔයාට ඕවර් පොයින්ට් එකට ආවම තමයි බයිසිකලේ බැලන්සින් එන්නේ. අනිවාර්යයෙන්ම හරි බැලන්සින් එකනේ ඕවර් පොයින්ට් එකේදී. හරි. හරි අනිවාර්යෙන් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. දන්නේ නැති කෙනෙක්ට ආයේ මුලින් ඉඳන් පුරුදු වෙන කෙනෙක්ට අනිවාර්යෙන්ම ෂෙයා කරන්න බලන්න දෙන්න. අනිවාර්යෙන්ම පොඩි හෝ ස්ටෙප් එකක් දැනගන්න පුළුවන්. අනිවාර්යෙන්ම සතියක් අපි මහන්සි වුණොත් වැඩේ කොට දාගන්න පුළුවන්.